අයිබෝන් ලෝකයේ තෙල් වෙළඳාම් ගැන කතා කරනකොට නිතරම ඇහෙන වචන දෙයක් තමයි බ්‍රෙන්ට් හා WT කියන වචන දෙක. අද අපි මේ වචන දෙකේ බ්‍රෙන්ට් කියන නම හැදලා තින්නේ කොහොමද කියලා බලමු. බ්‍රෙන්ට් කියන නම හැදලා තින්නේ බ්‍රූම්, එවිට්, ටාබට්, නෙස්ට්, රෙනොල්ඩ්ස් යන වචන පහේ මුල් ලකුරගෙන බ්‍රෙන්ට් කියන නම නිර්මාණය වී ඇත. මෙම බ්‍රෙන්ට් වෙළඳ පොලේ ප්‍රධාන වශයෙන් උතුරු මුහුදෙන් ගොඩ ගන්නා බෝතල් ලෝකයට බෙදා හඳුන්වනු ලබයි. මෙම බෝතල් වල වැඩි සල්ෆර් ප්‍රමාණයක් එනම් 0.37ක් අඩංගු වේ. තවද අංශක 38-39 API ගුරුත්වාකර්ෂණයක් සහිත සැහැල්ලු බෝතල් වේ. API යනු khනිජ තෙල් නිෂ්පාදනවල සාපේක්ෂ ඝනත්වයේ මිනුමක් වේ. එය ද්‍රව්‍යයක් ජලයට සාපේක්ෂව කොතරම් බරද හෝ සැහැල්ලුද යන්න පෙන්눔 කරයි. ඉහළ API ගුරුත්වාකර්ෂණයක් අගයක් සැහැල්ලු බෝතල් පෙන්눔 කරයි. අතර අඩු අගයක් බර බෝතල් පෙන්눔 කරයි. මෙම මිනුම් තෙල් කර්මාන්තයේ බෝතල් වර්ගීකරණය කිරීම සඳහා අදාළ වේ. මෙහි මිල ගණන් අතර මහද්වීප හුරුමාදුවේ මිල ගණන් ඉහළ පහළ යයි. බ්‍රෙන්ට් වෙළඳ පොලේ සැපයීම ලෝකයේ තෙල් පිරිපහදුවේ 3/2ක් සැපයීම කරුවේ. මෙම සෑම බෝතල් වර්ගයක්ම ඕනෑම තෙල් පිරිසිදු කර නොහැක. උදාහරණයක් ලෙස ලංකාවේ සපුගස් කන්දේ පිරිපහදුව නිර්මාණය කර තින්නේ ඉරානය විසින් ගොඩ ගන්නා ලද බෝතල් පිරිසිදු කිරීම සඳහායි. මෙම ඉරාන බෝතල් වල වැඩි සල්ෆර් රගයක් අඩංගු වේ. බ්‍රෙන්ට් වෙළඳ සඳහා සෑම රටකම තෙල් සපයනු ලබයි. නවීන තෙල් පිරිපහදුවල මේ ඕනෑම තෙල් වර්ගයක් පිරිසිදු කළ හැක. ලෝකයේ ලොකුම තෙල් පිරිපහදුව ඉන්දියාවේ ගුජරාට් ප්‍රාන්තයේ පිහිටා ඇත. ලංකාවේ තෙල් පිරිපහදුව ඉදි කරලා තියෙන්නේ 50 දශකයේ බැවින් එයට පිරිසිදු කළ හැකි අදාළ තෙල් වර්ගයේ පමණයි. විවිධ රටවලින් ගොඩ ගන්නා තෙල් විවිධ ඝනත්ව වලින් යුතු නිසා නිෂ්පාදනයේ විවිධ අමුද්‍රව්‍ය නිෂ්පාදනය. උදාහරණයක් ලෙස ප්ලාස්ටික් තාර වැනි අමුද්‍රව්‍ය නිෂ්පාදනය. බෝතල් ගෙනවිත් පිරිසිදු කරන එක ලාභදායී ව්‍යාපාර වේ. පිරිසිදු කරන ලද තෙල් වල අධික මිලක් අය කරනු ලබයි. ඉන්දියාවේ ගුජරාට් ප්‍රාන්තයේ ඇති තෙල් පිරිපහදුවේ දිනකට තෙල් බැරල් මිලියන 1.24ක් පිරිසිදු කරයි. දෙවැනි විශාලතම පිරිපහදුව වෙනිසුලාවේ පිහිටා ඇත. එය දිනකට බැරල් 9,40,000ක් පිරිසිදු කරයි. තුන්වන විශාලතම පිරිපහදුව දකුණු කොරියාවේ පිහිටා ඇත. හතරවැන්න එක්සත් අරාබි එමිරාජ්‍යයේද පිහිටා ඇත. නයිජීරියාව, සිංගප්පූරුව වැනි රටවල විශාල පිරිපහදු පිහිටා ඇත. ස්තුතියි. Save the animal, especially elephant.